ඉතිරි ප්‍රශ්න ටිකට ඔන්න අපි ඒ අදාළ මිනුම් සලකුණු කිරීම මේ සියල්ල සිද්ධ කරන්නයි සූදානම් කරන්නේ. එතකොට පළවෙනි එකෙන් අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ කිලෝම් එකේ විචාල ප්‍රතිරෝධකය අවම ප්‍රතිරෝධයක් ලැබෙනසේ ට්‍රාන්සිස්ටරය සම්ප්‍රයුක්ත කිරීමට විචාල ප්‍රතිරෝධකයේ සේරුමාරු කර පරීක්ෂකවරයාට පෙන්වන්න. එතකොට අපි දන්නවා ට්‍රාන්සිස්ටරය සම්ප්‍රයුක්ත වුණා කියන්නේ මේ බල්බ් එක දැල් වෙනවා. එහෙනම් ඔන්න මම මේ විචාල ප්‍රතිරෝධකේ එතනින් මේ උපරිම අගයක් එන විදිහට මේ ආකාරයට කිව්වා LED එකේ උපරිම එළියෙන් දැල්වෙන අවස්ථාව තමයි අපි ගන්න. මේ මැද අවස්ථාවක් නෙමෙයි. අපිට පේනවා LED එක උපරිම ආලෝක තත්ත්වයෙන් දැල්වෙනවා. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේ අපිට මේක කරලා පෙන්නන්න කියනවා මුලින්ම. ඊට පස්සේ අපිට කියනවා VCE මනින්න. VCE මනින්න. මම ඒක ටිකක් සමීප කරන්නම්. VCE අපි මනින්නේ. එතකොට ඔබට පේනවා දුවේ පුතේ VCE කියන්නේ මේකේ කලෙක්ටර් පින් එකයි එමීටර් පින් එකයි. මෙන්න මෙතන මේ මැද පින් එක තමයි LED එකට සම්බන්ධ වෙලා තියෙන මැද පින් එක කලෙක්ටර් එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා එමීටර් පින් එක. මෙහා පැත්තෙන් ඔබට බැලුවොත් පේනවා මෙන්න මේ විදිහට මම හැරෙව්වා. මෙතන තියෙනවා එමීටර් පින් එක. ඒතර ඒ දෙන්න අතර විභවය තමයි මයින්න තියෙන්නේ. ඒකට මල්ටිමීටරෙත් පේන්න ඕන නිසා මම අපහු පොඩ්ඩක් ඒක ටිකක් දුරස් කරගන්න. ඔන්න ඔබට මල්ටිමීටරේ බලන්න පුළුවන්. මම DC වෝල්ට් 200 පරාසයට දාලා තියෙන්නේ. එතකොට LED එක තියෙන පැත්තේ තමයි ධන විභවය වැඩි, අනිත් පැත්තේ ඍණ විභවය වැඩි. ඔන්න මම වෝල්ටීයතාව මයින්නවා. ඒතර ඔබට පේනවා වෝල්ටීයතාවක් ඇත්තටම පෙන්වන්නේ නැහැ මේ DC වෝල්ට් 200 රේන්ජ් එකේ. ඒක නිසා මම රේන්ජ් එක අඩු කරනවා. එතෙන්දිත් ඇත්තටම වෝල්ටීයතාවක් බලා ගන්න අපිට පෙන්වන්නේ නැහැ. මොකද හේතුව 0.2කට වඩා අඩු වෝල්ටීයතාවක් තමයි පෙන්වන්න ඕනේ. මෙන්න ඔබට පේනවා මම මිලිවෝල්ට් 200ට දාලා තියෙන්නේ. මිලිවෝල්ට් 5ක වගේ අගයක් තමයි මෙතන පෙන්වන්නේ. මේ උපරිම අවස්ථාවට ආවම මිලිවෝල්ට් 5ක වගේ අගයක් තමයි පෙන්වන්නේ. ඒකෙන් 0.05 වෝල්ට් තමයි මේ ට්‍රාන්සිස්ටරේ සම්ප්‍රයුක්ත අවස්ථාවේ කලෙක්ටර් එමීටර් අතර විභවය තියෙන්නේ. එතකොට 0.2කට වඩා ඉතාම අඩයක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය අගේ අපිට මෙතන ලියන්න පුළුවන්. ඊගාවට අපිට කියනවා IC ධාරාව ගණනය කිරීම සඳහා කිලෝම් 10 ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාව මෙන පරීක්ෂකවරයාට පෙන්වන්න. එතකොට IC ධාරාව මනින්න දුවේ පුතේ මෙතනින් මම පෙන්වුවොත් එම් ටිකක් සමීප කරලා පෙන්වන්න. මේ IC ධාරාව මනින්න මෙන්න මෙතන මේ LED එකට සම්බන්ධ කිලෝම් 10 දෙපස තමයි මනින්න ඕනි. ඔන්න හරියටම තේරුම් ගන්න. මොකද කිලෝම් 10 ප්‍රතිරෝධක දෙකක් තමයි මෙතනත් තියෙන්නේ කිලෝම් 10ක් මෙතනත් තියෙන්නේ කිලෝම් 10ක්. හැබැයි IC යන්නේ LED එක සම්බන්ධ පාත් එකේ. ඒක නිසා ඔන්න යා දෙපස ප්‍රතිරෝධ වෝල්ටීයතාව තමයි අපි මැනගන්නේ. මම මේක ආපහු DC වෝල්ට් 20ට දාගන්නවා. මොකද මම මිලි වෝල්ට් වල තිබුණේ. ඔන්න ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව මයින්නවා. ඔබට පේනවා වෝල්ට් 7.3යි එකක ප්‍රමාණයක් තමයි මේ ප්‍රතිරෝධකයේ දෙපස තියෙන්නේ. එහෙනම් මට ඒක සටහන් කරගත්ත හැකි ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව වෝල්ට් 7.3යි එකයි. ඔබට මම හිතන්නේ දකින්න ලැබෙන්නේ නැතුව ඇති මම සමීප කරපු නිසා. දැන් බලන්න මෙන්න මම ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව මයින්නවා. ඔන්න ඔබට පැහැදිලිව පේනවා වෝල්ට් 7.3යි එකක අගයක් තමයි කිලෝම් 10 ප්‍රතිරෝධකයේ දෙපස තියෙන්නේ. එතකොට V සමානයි IR I සමානයි V බෙදීම R කියන එක යටතේ 7.3 බෙදීම 10යි කියලා. එතකොට අපිට ඇරෝ වලින් උත්තරේ එනවා. ඒ උත්තරේ ඕනනම් අපිට පුළුවන් 1000න් ගුණ මිලි ඇම්පියර් බවට පත් කරන්න. ඒ කියන්නේ මේ කිලෝම් 10 ඕලොත් අපිට මිලි ඇම්පියර්ම උත්තරේ ලබා ගන්න පුළුවන්.
එතකොට අපිට උත්තරය ලැබෙනවා 7.31 බෙදීම 10 ගුණ කිරීම 10 3ට තමයි මේක සටහන් ගන්න ඕනේ. ඊට පස්සේ අපිට නිවැරදි කරන්න පුළුවන්. එතකොට අපිට කෙලින්ම කිලෝම් 10න් බෙදුවොත් මේ 7.31 අපිට එනවා ඇම්පියර් වලින් පිළිතුර. ඇම්පියර් 0.00007.3 කියන එක. එතකොට ඒක 1000න් ගුණ කළා අපිට IC ධාරාව මිලි ඇම්පියර් වලින් සකස් කරගන්න පුළුවන්. එමුන ඔන්න මේ ප්‍රධාන ගැටලු හතරට අදාළව අපි පිළිතුරු සපයා ගත්තා. ඊගාට අපි බලමු ප්‍රස්ථාරගත කිරීමක් අපිට තියෙනවා. ඒක කොහොමද අපි අවසන් කරන්නේ කියලා. හොඳයි. අවසාන පියවර අපිට කියනවා පස්වෙනි ප්‍රශ්නෙන් R1 විචලනය කරමින් අපේ මේ විභවමාන ප්‍රතිරෝධකය විචලනය කරමින් VB හි විභවය පාදම් විභවය වෝල්ට් බිඳුවේ ඉඳලා 0.9 දක්වා පරාසය තුළ 0.1 පරතර වලින් ගෙන VCE විභවය පහත ප්‍රස්ථාරයේ ප්‍රස්ථාරගත කරන්න. එතකොට ඔබට පේනවා මෙතන මේ කොටු දැල දීලා තියෙනවා. මේ පැත්ත VB විභවය තියෙන. VB විභවයට අනුරූපව මේ පැත්තේ VCE විභවය. එතකොට අපි දන්නවා පාදම් වෝල්ටීයතාව බිඳුව වෙනකොට දුවපුතේ ට්‍රාන්සිස්ටරේ කට් ඔෆ් අවස්ථාවේ තියෙන. එතකොට LED නිවිලා තියෙන්නේ. එතකොට අපි දන්නවා සංග්‍රාහක විමෝචක සංදිය කලෙක්ටර් එමීටර් සංදියේ ප්‍රතිරෝධය ඉහළ මගයකට ඇවිල්ලා තියෙන මේ මොහොතේ. එතකොට වැඩි වෝල්ටීයතාවක් කලෙක්ටර් එමීටර් සංදියේ රැස් වෙලා තියෙනවා කපා හැරි අවස්ථාවේ. ඊට පස්සේ ක්‍රමානුකූලව අපි දන්නවා පාදම් වෝල්ටීයතාව ලැබෙනකොට පාදම් විමෝචක සංදිය නැඹුරු වෙනවා, පෙර නැඹුරු වෙනවා. එතකොට සංග්‍රාහක විමෝචක සංදිය හරහා ධාරාව ගලන්න පටන් ගන්නවා. ඒ ධාරාව ගලනවා කියන්නේ එතන ප්‍රතිරෝධය අඩු වෙලා කලෙක්ටර් එමීටර් වෝල්ටීයතාව 0.2 වෝල්ට් වලට වඩා අඩු අගයකට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපිට මෙතනදී පෙන්වන්න තියෙන්නේ. එතකොට අපි බලමු මුලින්ම VB වෝල්ටීයතාව බිඳුව අවස්ථාව. එතකොට මුලින්ම අපි මේ විචල්්‍ය ප්‍රතිරෝධකය කරකවල මේ LED එක නිවෙන අවස්ථාවට අරගෙන එන්න ඕනේ. එතකොට ඔන්න මම VB මනිනවා. එතකොට ඔබට පේනවා මේ මයින්කොට බලා ගන්න පුළුවන්. මෙතන මේ බේස් එකයි ඍණාග්‍රය අතර තමයි වෝල්ටීයතාව බලන්නේ. ඔබට පැහැදිලි බිඳුවයි. එතකොට VB බිඳුව වෙලාවේ VCE අපි මැන ගන්න ඕනේ. මැනලා සටහන් කර ගන්න ඕනේ අනිවාර්යෙන්. VCE ඔන්න බලන්න. VCE අගේ ඔබට පේනවා මල්ටිමීටර් පාඨාංගයේ වෝල්ට් 7.4යි. ඊට පස්සේ මම VB 0.1ට ගේනවා. 0.1 පරතර වලින් යන්න ඕන නිසා ඔබට බලන්න පුළුවන් VB 0.1 දී ඔන්න VB 0.1 අවස්ථාව අපි බලමු VCE අගය කොහොමද කියලා. VCE අගේ ඒත් ඔබට පේනවා 7.4යි. ඊගාට අපි බලමු VB 0.3 දී VB 0.3 දී ඔබට මේ LED එක දිහා බලන් හිටියොත් යාවට පේනවා LED සූත්‍රිකාව දැල්වීගෙන එන්න පද 7ක් අරන් තියෙන්නේ. බලමු VCE අගේ මේ මොහොතේ කීයද කියලා. ඔබට පේනවා ඒත් 7.4යි වෝල්ට්. ඊට පස්සේ අපි බලමු VB 0.4 දී
VB.4 දී VB.4 අවස්ථාව ඔබට පේනවා LED එක අර කලින් තිබ්බට වඩා තව චුට්ටක් දැල් වෙමින් තියෙනවා. අපි බලමු කලෙක්ටර් එමීටර් වෝල්ටේජතාව කීයද කියලා. ඔන්න ඔබට පේනවා පොඩ්ඩක් කලෙක්ටර් එමීටර් වෝල්ටේජතාව අඩු වුණා. VB.4 දී VCE 7.1යි. එතකොට 7.4 අවස්ථා 3ක් ගියා බිඳුවේදී. ඊට පස්සේ 0.1 0.2 0.3 ඒ ටික ඔක්කොම 7.4 ආවා. ඊට පස්සේ VB.4 දී අපි බැලුවා 7. බලන්න වෝල්ටේජතාව 7.1යි. ඊට පස්සේ අපි බලමු VB.5 දී VB.5 දී අපි බලමු. ඔන්න VB.5 අවස්ථාව ඔබට පේනවා LED එක දැල් වෙන්න පටන් අරන්. අපි බලමු කලෙක්ටර් එමීටර් වෝල්ටේජතාව මේ මොහොතේදී. ඔබට පේනවා වෝල්ටේජතාව 0.3 එකපාරට වෝල්ටේජතාව ඉතාම අඩු ආගයකටපත් වුණා. 0.2යි. VB.5 දී වෝල්ටේජතාව 0.2යි. අනිවාර්යෙන් දුවේ පුතේ මේ මනින පාඨාංක ඔබ මේ ප්‍රශ්න පත්‍රයේ හිස් ඉඩක සටහන් කරගන්න. ඊට පස්සේ අපි බලමු VB.6 දී මොකද වෙන්නේ කියලා. VB.6 අපි බලමු VCE යගේ VCE අපිට වැලියු එකක් පෙන්වන්නේ නැහැ. අපි දාලා තියෙන රේන්ජ් එකේ දැනට. ඒ කියන්නේ 0.2කටත් වඩා අඩු වගයකට ගිහිල්ලා තියෙන්නේ. අපි බලමු. මම රේන්ජ් එක අඩු කර ගන්නවා DC වෝල්ට් පරාසෙ. ඒ රේන්ජ් එකේ පෙන්වන්නෙත් නැහැ. මම මිලි වෝල්ට් රේන්ජ් එකට යනවා. ඔන්න ඔබට පේනවා VB.6 දී 0.6 වෝල්ට් VCE මිලි වෝල්ට් 5ක අගයක් තමයි පෙන්වන්නේ. ඊටාම අඩු අගයක්. මිලි වෝල්ට් 5ක අගයක් තමයි පෙන්වන්නේ. ඔබට පැහැදිලි එහෙනම්. එතකොට දුවේ පුතේ ඔන්න අපි මිනුම් ටික ලබා ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ මිනුම් ටික අපි එක පැත්තක සටහන් කරගත්තා. මෙතන VB බිඳුවේදී VCE කීයද? ඊට පස්සේ 0.1 දී 0.2 දී 0.3 0.4 0.5 අපිට මේ පරිපථයේ උඩරිම යන්න පුළුවන් උනේ VB 0.6 VB 0.6 දී VCE තිබුණේ මිලි වෝල්ට් 4ක ප්‍රමාණයක්. එතකොට දුවේ පුතේ මේ අක්ෂ අපි ක්‍රමාංකනය කරගන්න ඕනේ. VB ගියේ බිඳුවේ ඉඳලා 0.1 2 3 4 5 6 ඒ විදිහටයි ගියේ උපරිමයේ 0.6 වෙනකන්. VCE අගයන් අපිට ආවේ 7.4 ඉඳලා. එතකොට අපිට 7.5 දක්වා බිඳුවේ සිට 7.5 දක්වා මේ VCE අක්ෂය ක්‍රමාංකනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ලක්ෂයන් නිවැරදිව පිහිටවලා අපිට මේ පස්තාරය ඇඳලා පෙන්වන්න පුළුවන් කොහොමද VBට අනුරූපව VCE අගය හැසිරුනේ කියලා. හොඳයි දුවේ පුතේ. එහෙමනම් මම හිතන්නේ ඔබට ඉතාම හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේ 2021 වර්ෂයේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ 3 වෙනි ප්‍රායෝගික පරීක්ෂණයට අදාළව කොහොමද ප්‍රායෝගික පරීක්ෂණය ලබා දීලා තිබුණේ, ඊට අදාළ ගැටලු මොනවද, ඊට අදාළ උපාංග නිවැරදිව තෝරාගෙන ඊටාම අඩු කාලයකදී ඊටාම නිවැරදිව නිර්වුල්ව කොහොමද මේ පරිපථය එකලස් කළේ, පරිපථය එකලස් කළා ඊට පස්සේ ඊට අදාළ මේ මිනුම් ලබා ගැනීම සහ ගණනය කිරීම සියල්ල කරලා අවසානයේ මේ විදිහට මේ ප්‍රස්ථාරගත කිරීමත් කොහොමද කරලා අවසන් කරන්න කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ මේ වෙනකොට ඔබට හොඳ දැනුමක් ලැබිලා ඇති. ඉතින් දුවේ පුතේ මේ දැනුම ඔබට ඉතාම වැදගත් වෙයි ඉදිරියේදී ඔබ මුහුණ දෙන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉතා සාර්ථකව මුහුණ දීලා ඉහළම ලකුණක් උපයා ගන්න. ඉතින් මේ අධ්‍යාපන සත්කාරයේ එකම බලාපොරොත්තුවත් ඒ තමයි ඔබට
විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂයේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ භෞතික සම්පත් මානව සම්පත් අපේ රටේ ඉතාම හිඟ මට්ටමක තියෙන. ඉතින් ඒ අඩුපාඩුව ඔබට නොදැනෙන්න ඔබට දැනුම මේ ඔස්සේ අපි නොමිලේම ලබා දීම කරනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ සත්කාරය පිළිබඳව ඔබගේ පාසලේ උපකාරක පන්තියේ ඔබගේ ප්‍රදේශයේ ඔබගේ හිත මිත්‍රාදීන් දැනුවත් කරන්න. උන්ටත් මේ දැනුවත්භාවය ලබා ගන්න අපිව ඔවුන් සමග සම්බන්ධ කරන්න කියන එකත් විශේෂයෙන් මතක් කරනවා. ඊට අමතරව මේ වගේම තවත් වැදගත් වීඩියෝ ගණනාවක් ඔබ වෙනුවෙන් අපි සූදානම් කරමින් ඉන්නවා. ඉතින් මේ සියලුම වීඩියෝ සමග රැඳෙන්න විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ ප්‍රායෝගික පරීක්ෂණ වෙනුවෙන් මේ පසුගිය වර්ෂ ගණනාවක ප්‍රායෝගික පරීක්ෂණ විවරණයන් ලකුණු ලබා දීමේ පටිපාටීන් විවරණයන් අපි ඉදිරිපත් කරමින් ඉන්නවා. ඉතින් සියල්ලම නරඹලා ඔබ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මුහුණ දීලා උසස් පෙළ කඩීමේ ඉතා උසස් ලෙස ජයග්‍රහණය කරන්න කියන එක මතක් කරන ගමන් අදට අපි ඔබෙන් සමුගෙන යනවා.